හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතති රුවති සිතති රුවති සිතති සිවූදඟකාරී රකින්නෙමීලයේ හොවා දැස වගේ සඳසාවී එන්න සොඳුරී ඉන්න නොතෙවී මේ ස්නේහ අරණ නුඹේ පමණයි හිමිමී තින්නු සැලී පෙමින් මේනාතුරානෙතුමානෙන් පෙරුමන් පිරු පෙම්හීනයි කුමරානනි ඔබගාවි ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ නොනින් පෙමින් බලායිමි සුපෙම් සිනාතරු දැසේ රිදුම්මදින් හරින්නෙමි කවුලු පියන් හද මැදුරේ යන්න ඉගිලි ඉන්න නොතැවී ඒ ස්නේහරණ හිමිනුබටයි කිසිදානු වෙන්න පැතූ පෙමින් රිදවා හැගුම් හද මඩලේ ඉනෙහි සුවින් නොසලානෙතින් සඟවා කදුළුලය පාතුලේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සන්තානේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සන්තානේ රැයක් වගේ හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතති රුවති සිතති රුවති සිතති නවලක්ස් වයිට් සුවඳ ඇති ජැස්මින් සහ සමපෝෂණය කරවන විටමින් E සාරය සමගින් ඔබේ මුහුණට සුසනිදු තීප්තියක් ලබා දෙයි. නවලක්ස් වයිට්. අම්මා අම්මා මෝලුවේරුණ තියනෝ අම්මා ඇයි අම්මා එහෙම කියන්නේ දැන් දෙන්නේ ඔයාලවත්තරලම කෝයන්නද අපි ඔක්කොම එකට මැරමු එකට මැරමු ඒ වගේ දේවල් කවදාවත් කියන්නේ අදානෙට කොහොමද මගේ දරුවෝ දෙයනේ එහෙනම් මාව ලස්සන බබෙක් විදිහට මේ ලෝකෙට ගේන්න තිබ්බනේ අම්මා අක්කට මල්ලිටයි තාත්තගේ පෙනුම දීලා මේකයි මං එහෙම දෙයක් කළේ මොකද්ද ඇයි මං වැරද්දක් කිව්වද මං කතා අම්මා වගේ පෙනුමක් තියෙන නිසානේ මොකද්ද චුක්කියෝ ඒයි විතර තත්ත්ව තේරුම් ගන්නවා බල් කටවා ගන්නවා මම මැරෙන්නේ මට ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න දෙන්න හාද එතකොට හැමදේම මොකද කියන්නේ ප්ලාස්ටික් සර්ජරි පිස්සු හැදිලාද තමුට ගෙදරින් යනවනලාද අම්මා කැත දුවෙක්ට වඩා ලස්සන දුවෙක්ට කැමති නිස්සරින්ද අම්මා අයියෝ මගේ ඔළුව තවත් පිස්සු වට්ටන්න නැතුව මෙතනින් යනවා මගේ පෙනුම ආව නිසා මේ ඔක්කොම මොන්දා
මගේ යාළුවා කියලා හිතන් ඉඳලා තියෙන්නේ මං විතරයි. හෙට ඉඳන් මං තවත් තනි වෙනවා. මට ඉස්කෝලේ යන්න බෑ. ඒ ජොක්කයන්. ඔයා නිදිද? දැන් නින්දයයි. අම්මත් එක්ක මම පොඩ්ඩක් එළියට යනවා. දොර වහගෙන නිදා ගන්න හොඳේ. මෙසේජ් එකක් ඉවලා අම්මව අඬවන්න නැතුව ඉන්නයි තිබුණේ. මම ගොඩක් සතුටින් හිටියා. සැලුන් එක දාගත්තට පස්සේ. විකුණන්න දාදන්නේ? නැතෝ කොහොමද? අපේ පරණ තැන විකුණ ගන්න බැරි වෙයි. ඒක වැඩි වටින්නේ නැති නිසා. සැලුන් එක විකුණලා ණය ටික ගෙවලා දානවා. විකුණන්න එපා. මගේ පඩිය ලෝන් එකක් අරගෙන අපි ණය ගෙවන්න කොහොම හරි බලමු. ඔයා එහෙම හරි. එපා. මගේ මිනිහනේ ණය ගත්ත ඒක මම බලා ගන්න. ඔයාලා වට ගෑවෙන්න එපා. තාත්තා වැරදි තමයි. ඒ තැඳුමක්වත් නැතුව එළියට දාපු එක වැරදි. ඉතින් මට මොකද ඕන තැනකට නිදා ගන්න නැතේ?